ප්ලේස් එකක් අල්කොබාර්. ඉතින් මේ ප්‍රදේශය ඇවිල්ලා අල්කොබාර් දමාම් සිටි එකේ තියෙන අල්කොබාර් වල ඉතින් ඔයාලට පේනවා අර ඈතින් පේනවා බහරේන්. ඒ තමයි බහරේන්. ඉතින් අතන ඕගොල්ලන්ට පාලමක් වෙන ඒ තමයි බහරේන් බෝඩරේ. ඉතින් අර ලයිට් පේනවා ඇති ඔයගොල්ලන්ට ඒක zoom කරන්න අමාරුයි. ඉතින් එතන තමයි බහරේන් එක තියෙන්නේ. මේ පැත්තෙන් ඔයාලට පාලමක් පොඩියට හරි පේනවා ඇති. ඒක තමයි බහරේන් සෞදි පාලම. ඉතින් මේ ඔක්කොම ගෝල් පේස් එක වගේ ඔයාලට නිකන් ඒ වගේ පොඩි ෂේප් එකක් තියෙනවා. ඉතින් ලස්සනයි හවසකට ඇවිල්ලා අපි මෙහෙ දුක් ඉඳලා ඉතින් පැය 12 10 18 16 වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඉතින් හැමෝටම පොඩ්ඩක් නිදහසේ රිලැක්ස් වෙන්න නියම මරු ප්ලේස් එකක් මෙතන. ඔයගලන්ට වෙනවා මේ කොබාර් එකේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ බලන්න මාර ලස්සනට හදලා තියෙනවා. ඉතින් මාර නිදහස්. ඒ වගේම තව විශේෂයෙන් කියනවා නම් මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් අපේ තියෙන ස්ට්‍රෙස් එක ටෙන්ෂන් එක නැති කරගන්න පුළුවන්. ඉතින් මේ මොහොත දිහා බලන් හිටියත් සැනසීමක්. ඉතින් අපි ලංකාවේ ජනතාව වශයෙන් අපි මාර විදියට කැමති මේ කල්චර් එකට. ඉතින් මේ විදියට මුහුදක් ගස් කොළන් ඒ වගේ එක ඉතින් අපි ගොඩක් සෙට්ලයින් ජනතාවක් අපි ශ්‍රී ලංකිකයෝ හැටියට. ඉතින් ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ අනිත් එක තමයි සෞදි කියන්නේ සුපිරි රටක්. ඉතින් හම්බ කරන්න පුළුවන් ඉතුරු කරන්න පුළුවන් විශේෂයෙන් නියම රටක්. හැබැයි ඕගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන් ස්කිල් එකකට මෙහෙට එන්න. ඉස්සර වගේ එහෙට මෙහෙට ඇවිල්ලා වැඩ කරන්න බෑ. දැන් අනිත් එක තමයි මෙහෙ දැන් පොඩ්ඩක් නෙමෙයි හොඳටම හැදීගෙන යනවා. ඒ කියන්නේ හොඳටම ඉතින් මෙහෙ ස්කිල් එකකට එන්න ඕනේ අනිවාර්යෙන්. ඕගොල්ලන්ට මම ස්කිල් එකට එන්න සාමාන්‍ය දාම කියනවා වගේ ඉතින් හවුස්මේට් වගේ හවුස් ඩ්‍රයිවර් හොඳට හිතලා බලලා මෙහෙට එන්න. ඉතින් හැම ඒජන්සියකම කියන පළියට ඕගොල්ලෝ හැමදේම කරන්න යන්න එපා. හොඳට හොයලා බලලා එන්න. ඒක තමයි වැදගත්ම දේ. අනිත් එක තමයි ඕගොල්ලන්ට කියන්න ඕනේ. මෙහෙ හම්බ කරන්න පුළුවන් ඉතුරු කරන්නත් ඒ වගේම පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකට සම්බන්ධ කරගන්නවා කැට්. ඔයගොල්ලෝ දන්නවා කැට් කියන්නේ ලොකු කම්පැනියක් මැෂින් ගෙනන සෞදියට. ඉතින් ඒ කැට් කම්පැනියේ ටෙක්නිෂියන් පැත්තේ ඉන්න ලොකු තනතුරක් දරන අපේ ළඟම හිතවතෙක්. ඉතින් එයාව සම්බන්ධ කරගන්නවා මේ සඳහා ඕගොල්ලන්ට විස්තරයක් දැන ගැනීම සඳහා. ඉතින් ඕගොල්ලෝ මේක ඔයාගෙත් ගන්න පුළුවන් දෙයක් තියෙනවා ඉතින් ගන්න. කැට් ආයතන ටෙක්නිෂියන් අයියා ඉතින් ලොකු තනතුරක් දරන මෙයා තමයි අපේ ශාන්තයි. ඉතින් අපි ශාන්තයි ඔයා විස්තරයක් කියන්න අපේ ලංකාවෙන් එන්න ඉන්න අයට සහ මෙහෙ වැඩ කරන අයට එන්න බලාපොරොත්තු වෙන අයට ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් සෞදියේ. ඉතින් අපි යාගෙන් අහලා දැනගමු අයියෝ ඔයාලට මොනවද කියන්න පුළුවන්? දැන් මෙතන මූලික වශයෙන්ම කියනවා නම් අපි දන්නවා සෞදි අරාබිය අපිට හම්බෙලා තියෙනවා ලංකාවේ ඇවිල්ලා ඉන්නවා ගොඩාක් ඒ කියන්නේ අඩු පඩි වලට ඇවිල්ලා ඒගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැතුව භාෂාව දන්නේ නැතුව නිකම් කම්කරු තනතුරට වගේ තමයි ඇවිල්ලා තියෙන ඒජන්සියෙන් ඒ ඒජන්සිය කියන එක දේවල් අහලා තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ මෙතෙන්ට ආවට පස්සේ සම්පූර්ණයෙන් මෙතන තත්ත්වය වෙනස්. ඒගොල්ලෝ එක ලේබර් වැඩවලට තමයි දාලා තියෙන්නේ. එතකොට ඒජන්සිය කියන දේවල් නෙමෙයි මෙහාවට පස්සේ තියෙන්නේ. එහෙම වුණාට පස්සේ ඒගොල්ලොත් අසරණ වෙනවා. ඒගොල්ලෝ ගොඩක් ණය වෙලා ඉන්නේ ඒජන්සි වලට. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ඒජන්සියෙන් කියන ඒ සුරංගනා කතා අහලා ඒවට රැවටිලා එන්නේ මෙතන හොඳ පරිසරයක් tie අපිට වැඩ කරන්න කියලා. නමුත් ගොඩාක් එහෙම ඇවිල්ලා අසරණ වෙච්ච අපිට හම්බෙලා තියෙනවා ගොඩ අඩු පඩි වලට. සමහර අයට මාසෙක පඩිය මාසය අන්තිමට හම්බෙන්නෙත් නැහැ. මාස පහ වෙලා හම්බෙන්නේ. අඩු පඩියක් හම්බෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ යම් කිසි තමන් ආස කරන හෝ ඒ ජොබ් එකේ කිසිම පුහුණුවක් නැතුව තමන් කැමති ජොබ් එකකට සල්ලි හොයන්න ඕන කවට එනවා මේ. එනවා සල්ලි විතරක් බලාගෙන මට ගිහිල්ලා සල්ලි ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන එනවා. නමුත් මෙහාම එහෙම සල්ලි ගන්න බෑ. අනිවාර්යයෙන්ම දැන් ලක්ෂ 5ක් යනවා මෙහෙට එන්නම් මං හිතන්නේ. එතකොට ලේබර් වලට. එතකොට මෙහි ගොඩක් සෞදි හොඳ සෞදියොත් ඉන්නවා. රස්සාවල් දෙන. නමුත් ගොඩක් සෞදි කට්ටිය ඒජන්සි වලත් එක්ක ඇග්‍රීමන්ට් ගහලා එහෙම අඩු පඩියට ලේබර්ස්ලා ගන්න විදියට තමයි ගොඩක් වැඩ කරන්නේ. අනිත් රටවල තත්ත්වෙට අපේ රට වැටෙන්න එපා. මම කියන්නේ හොඳ පඩියකට එන්න. ඉන්නේ ඉන්දියන්, බංගලිදේශ්, පාකිස්තාන් ඒ රටවල මිනිස්සු එහෙම අධ්‍යාපනයක් එහෙම හම්බෙලා කියන්නේ අධ්‍යාපනයක් නොමැතිව කීයකට හරි වැඩ කරන්න මෙහෙට එනවා. ඒක අනිවාර්යයෙන්ම. එතකොට ඒගොල්ලෝ වැඩ කරන පඩියම තමයි අපිටත් හම්බෙන්නේ. අපිට ලංකාවට රියල් 800ක් කියන්නේ මෙහෙන් අපේ මෙහෙ කාලවිල ඉතුරු කරන්න අපිට අමාරුයි. ඒ ගාන. එයාම හම්බෙන්නේ බොහෝ විට රියල් 18ක් අඩු පඩිය. රියල් 1000ක් කියන්නේ
සාමාන්‍යයෙන් දැන් යන රේට් එකත් එක්ක රුපියල් 80000. ඔව් රුපියල් 80,000. 80000න් මිනිහ කාලා බීලා එවකොට එතකොට ලංකාවට එයා කීයක්ද යවන්නේ? ඔව් එයා ණය වෙච්ච ගාන කොහොමද කවර් කරන්නේ? ඒක ඔව්. මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ එයාට. ණය වෙලා එන සල්ලිවත් ගෙවා ගන්න බැරි වෙනවා. කඩා වැටිලා එයා අන්තිම අසරණ වෙලා තමයි යන්නේ. අර ආපු එකට එයා යම් කිසි වසර ගානක් මෙතන කාලෙත් නාස්ති කරලා සල්ලිත් නැතුව තමයි ආපහු ලංකාවට යන්නේ. ඉතින් පවුලේ ජීවිතයක්වත් නැතුව අපිට යන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒක නිසා අපි කියන්නේ සෞදි අරාබියට එනකොට මොනවා හරි ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඕගොල්ලෝ පුහුණුවක් අරගෙන අඩුම ගානේ මාස 6 කෝස් එකක් කොහේ හරි තැනකින් ආණ්ඩුවේ තැන්වල ඕන තරම් තියෙනවා වෙල්ඩින් AC ටෙක්නීෂියන් එතකොට සියලුම කාර්මික අංශවල ආණ්ඩුවේ තියෙනවා කෝස්. එතකොට ඒකක් කරලා යම් කිසි තැනක පඩි නැතුව හරි වැඩ කරන්න. වැඩ කරලා යම් කිසි එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඇප්ලයි කරන්න. අපිට මේ තව දෙයක් කියන්න පුළුවන් ඕගොල්ලෝ අරාබි භාෂාව ඉගෙන ගන්න. අරාබි නැතුව මෙහෙ මුකුත් කරන්න බෑ. මෙහි ඉන්න ගොඩක් අපිට ඒ කියන්නේ රස්සා දෙන අරාබි සෞදි කට්ටියට ඒගොල්ලන් තාම එච්චරම ඉංග්‍රීසි බෑ. ඒගොල්ලෝ කතා කරන්නේ අරාබි භාෂාවෙන්. ඉතින් අපි භාෂාව දන්නේ නැතුව මෙතෙන්ට අහම අපි අනිවාර්යෙන් අමාරු වැටෙනවා. අනිවාර්යෙන් කතා කරන්න දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා ඒවල කියන තේරෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් කතා කරන්න බෑ සෞදිත් එක්ක. එතකොට මේ භාෂාව අපි දැනගන්න. ඉතින් භාෂාවක් ඉගෙන ගන්න එක හැම දෙයකටම වටිනවා. හැම දෙයකටම වටිනවා. ඒක අපරාධයක් වෙන්නේ නැහැ කීයටත්. ඕගොල්ලෝ සෞදි එනවා නම් ඕගොල්ලන්ට දීර්ඝ කාලයක් සෞදි ඉන්න අනිවාර්යයෙන්ම භාෂාව වැදගත් වෙනවා. ඒක නිසා එක්ස්පීරියන්ස් එකයි මොකක් හරි දෙයක මොන හරි ක්ෂේත්‍රයක්. ඕගොල්ලෝ මේසන් වැඩ කරත් කමක් නැහැ. ඒවට බඩු වැඩ වලට කාපෙන්ටාවක් කමන්නේ නැහැ. ඒවටත් එක්ස්පීරියන්ස් ඒ කියන්නේ සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් තැන් තියෙනවා. වැල්ඩින් වලට ඕන දෙයක්. එතකොට නිකම්ම ලේබර් එන්න ලෑස්ති වෙන්න එපා. මෙහි ඇවිල්ලා අපරාධේ අපේ ඒ කියන්නේ ඒත් ලංකාවේ මිනිස්සුනේ එන්නේ. එතකොට අපිට ඒ මිනිස්සු අමාරු අපි දන්න හින්දා තමයි කියන්නේ. අපි ඒක දැකලා තියෙන හින්දා කියන්නේ නිකන් අමාරු වැටෙන්න එපා. මොන හරි දෙයක් ඉගෙනගෙන එන්න. ස්කිල් එකක් ඒ කියන්නේ දැනුමක් එක්ක આવොත් අපිට හොඳ පඩියක් එක්ක මෙහි වැඩ කරලා යම්කිසි දෙයක් ඉතුරු කරලා ලංකාවට සල්ලි යවන්න පුළුවන්. අපි ආපු කාරණේ කරගන්නත් පුළුවන්. ඒජන්සි වල ණය ගෙවන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම භාෂාවයි ස්කිල් එකයි අරගෙන ඉන්න ඕන මෙහි එනකොට. අඩුම ගානේ 1500කට උඩින්වත් පඩියක් තියෙනවා. අනිත් එක ඒජන්සි වලින් හොයලා බලන්න ඒ ක්ෂේත්‍රවලට තියෙනවා. දැන් ඔයගොල්ලෝ මුකුත් දන්නේ නැතුව ඒජන්සියට ගිහලා මොනවාද සෞදියේ තියෙන රස්සා කියලා එහෙම අහන්න එපා. ඕගොල්ලෝ දැනගෙන මේ රස්සාවට ඕගොල්ලෝ ගාව ජොබ් තියෙනවා. එහෙම දැනගන්න. ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්න කීයක් පඩි හම්බ වෙනවද. එහෙම හොයලා බලන්න. හොඳ ඒජන්සි තියෙනවා. ඒ ටයිම් එකට රියල කීයක් තියෙන කියලා බලන්නත් ඕනේ. ඔයගොල්ලන්ට ඒකට කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ පඩිය මේ ජීවත් වෙන්න පුළුවන්ද? ඔයගොල්ලන්ගේ ණය ගෙවා ගන්න පුළුවන්ද? එන දීලා එන ණය ගෙවා ගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට ඒක එතකොට ඔයගොල්ලන්ට ඒක හදා ගන්න පුළුවන්. ඒ තියෙන කම්කරු ඇබෑරුත් කියන ඒවාට කවදාකවත් යන්න එපා. කාම්කරු ඇබෑරුත් කියන ඒවාට කොච්චර පඩිය දෙනවා කිව්වත් ඒවට යන්න එපා. ඒ දෙනවයි කියන පඩිය අමූලික බොරු. සප්ලයර් කම්පැනි කියන්නේ අනිවාර්යෙන් එන්න එපා. අනිකර මෑන් පවර් කියලා ගන්න කොහේ දානවත් දන්නේ නැහැ. කොයි මෙහි කොහේ තැන් වලට දානවා. සමහරට ෆාම් වලට දාන්න පුළුවන් ඔයගොල්ලන්ට සිග්නලුත් නැහැ. ඊපස්සේ කන්න නැහැ ගෙවල් වලට කතා කරන්න විදියක් නැහැ. ටවුන් එකක් දකින්න නැහැ. නිකන් කාන්තාරවල ගිහිල්ලා නිකන් එහේ අර හිරේ වැටෙනා වගේ තමයි ඒ වගේ රස්සා කරන්න කිව්වා. හරි. ඉතින් ඔන්න දැන් ඕගොල්ලන්ට ගොඩක් දේවල් තේරෙන්නේ නැති කියපු දේවල් මොකද සිංහලෙන්ම කතා කරපු නිසා අයියා තේරුම් කරලා දුන්නා. ඉතින් ඕගොල්ලන්ට මම කියන්නේ ඒකයි 1500 රුඩින්වත් පඩියකට එන්න. අනිත් එක තමයි මෙහෙ එන්න ඉස්සෙල්ලා හැමෝගෙම කියන්න තව දෙයක් තියෙනවා. හවුස් ඩ්‍රයිවර් සහ හවුස් මේට් හොඳට හිතර බලලා එන්න. ඉතින් මට එතනින් එහාට ඕගොල්ලන්ට ලොකු දෙයක් කියන්න බෑ. ඕගොල්ලෝ තමයි තීරණය කරනවා ලංකාවේ හම්බ කරගෙන කාලා බීලා මොනවා හරි කරගෙන ඉන්නවද නැත්නම් මෙහි ඇවිල්ලා දුක් විඳිනවද? පස්සේ ඊට පස්සේ එම්බසි අයටත් කරදරේ ඊට පස්සේ මෙහි ඉන්න මිනිසුන්ටත් කරදරේ මෙහි ඉන්න අයටත් කරදරේ. ඒක නිසා හොඳට දෙපාරක් හිතලා බලලා එන්න. ඉතින් හැමෝටම එහෙනම් ඔන්න අදත් කසකේසේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. TikTok එකත් ෆලෝ කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා දාලා දාගන්න. ගොඩක් වටින වීඩියෝ ගේනවා. එහෙනම් ඉතින් අදත් හැමෝටම අල්කොබාර් වලින් ඉඳන් ඔයාලට මේ වීඩියෝ එක ගෙනා. ඉතින් අද අල්කොබාර්. ඉතින් හැමෝටම ජය වේවා. කසකේසේ